අයිබන් සුබ දවසක් IQ රිවිෂන් 176 වෙනි ප්‍රශ්නයත් එක්ක තමයි ඔයාලා මේක තුල ඉන්නේ. එතන මේ ගාන ඌවපළාත් කළමනාකරණ සේවා විභාගයේ ආපු ගානක්. ඉතින් අපි බලමු මේ ගාන කියවලා මොකද්ද කරන්න තියෙන්නේ කියලා. වඳුරන් 6 දෙනෙකුට කෙසෙල් ගෙඩි 6ක් කෑම සඳහා මිනිත්තු 6ක් ගත වේ නම් වඳුරන් 12 දෙනෙකුට කෙසෙල් ගෙඩි 10ක් කෑම සඳහා ගතවන කාලය කොපමණද කියලා තමයි අහන්නේ. ඉතින් මේක කල්පනා කර නිකන් කාලේ වැය කරන්න එපා. මේකට තියෙනවා සමීකරණයක්. මේ සමීකරණ වල ඉගෙන ගන්න. මේ සමීකරණ දාපු ගමන් ඉතා කෙටි කාලයකින් උත්තරය ගන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් ටයිම් එක ඉතුරු කරගෙන තවත් ගානකට ඉක්මනට යන්න. හරි. එහෙනම් අපි බලමු මොකද්ද මේ සමීකරණය කියලා. මේකට තියෙනවා මෙන්න මේ වගේ සමීකරණයක්. m1 ගුණ කිරීම t1 බෙදීම w1 සමානයි m2 ගුණ කිරීම t2 ගුණ කිරීම w2. හරිද? එතකොට වම් පැත්තෙත් එකම කැලලක් තියෙනවා. දකුණු පැත්තෙත් එකම කැලල තමයි තියෙන්නේ. එතකොට 2 කියලා විතරයි වෙනස් වෙලා තියෙන්නේ. හරි. එතකොට මේ වගේ වම් පැත්තටත් දකුණු පැත්තටත් ඇයි මේ කොටස් දෙකක්? වම් පැත්තේ දාන්නේ ගානේ දීලා තියෙන බේසික්ම තොරතුරු ටික. ගානේ බේසික්ම තොරතුරු ටික. මොනවාද අපේ ගානේ දීලා තියෙන බේසික්ම තොරතුරු ටික. වඳුරන් 6 දෙනෙකුට කෙසෙල් ගෙඩි 6ක් කන්න මිනිත්තු 6ක් ගත වෙනවා කියන එක තමයි අපේ ගානේ තියලා තියෙන බේසික්ම තොරතුරු ටික. හරිද? එතකොට දකුණු පැත්තේ තියෙන්නේ ගාන ඊළඟට අහන ප්‍රශ්නේ අදාළ තොරතුරු ටික දාන්න. එතකොට ගානෙන් අපෙන් ඊළඟට අහන්නේ මොකද්ද? වඳුරන් 12 දෙනෙකුට කෙසෙල් ගෙඩි 10ක් කෑම සඳහා ගතවන කාලය තමයි ඊළඟට අහන්නේ. එතකොට ඒක ඇවිල්ලා දකුණු පැත්තේ කොටසට තමයි අපි දාන්නේ. එතකොට අපි බලමු දැන් මේකේ තියෙනවා MTW මේව මොනවද කියලා. M කියලා කියන්නේ මිනිසුන් ගාන. එහෙම නැත්නම් මේ කාර්ය කරන පුද්ගලයන් ගන්න. හරිද? දැන් මෙතන නම් ගත්තොත් වඳුරන්. හරිද? ඒක තමයි M එක කියලා කියන්නේ. එතකොට T1 කියලා කියන්නේ කාලය යන කාලය. හරිද? මෙතන නම් මිනිත්තු ගණනක් දීලා තිනවා. ඔතන දවස් දාන්න පුළුවන්. ඒ විදිහට දාන්න පුළුවන්. W කියලා කියන්නේ work එක, කාර්යය. එතකොට මෙතන කරන කාර්යය මොකද්ද? මේ මෙතන කරන්නේ නම් වඳුරන් කෙසෙල් ගෙඩි 6ක් කන එක තමයි කරන්නේ. එතකොට ඕක එක එක විදිහට දෙන්න පුළුවන්. අල්මාරි හදනවා වෙන්න පුළුවන්. වේලි කපනවා වෙන්න පුළුවන්. කුඹුරු දෙක තුනක් හදනවා වෙන්න පුළුවන්. ඔය වගේ work එක එක විදිහට දෙන්න පුළුවන්. එක එක විදිහට දෙන්න පුළුවන්. මෙතන නම් කෙසෙල් ගෙඩි 6ක් කන එක තමයි තියෙන්නේ. හරි. දැන් අපි මේ සමීකරණයට අපි ආදේශ කරමු අපේ තියෙන තොරතුරු ටික. හරි. මම කියවනේ වම් පැත්තේ සමීකරණයට දාන්නේ බේසික්ම තොරතුරු ටික. ඒ කියන්නේ ගානේ දීලා තියෙන මූලිකම තොරතුරු ටික. මූලික තොරතුරු ගත්තොත් වඳුරන් 6 දෙනෙක් කෙසෙල් ගෙඩි 6ක් කෑමට මිනිත්තු 6ක් ගත වෙයි කියලා කියනවා. ඕක දාන්න වම් පැත්තේ සමීකරණයට. එතකොට m එකට දානවා අපි 6ක්. වඳුරන් 6ක් නේ. කෙසෙල් ගෙඩි 6ක් ලු කන්නේ එහෙනම් work එකට 6 කියලා දාන්න. කාලය මිනිත්තු 6ක් ලු ගත වෙන්නේ නම් t එකට 6 කියලා දාන්න. හරි. එතකොට දකුණු පැත්තට මොකද දාන්නේ? ගානේ දීලා තියෙන ඉතිරි තොරතුරු ටික. මේ තියෙන්නේ මේ කොළ පාටින් දාලා තියෙන ඉතුරු තොරතුරු ටික. වඳුරන් 12 දෙනෙකුට කෙසෙල් ගෙඩි 10ක් කෑමට ගතවන කාලය වන්නේ. වඳුරන් 12ක් කියලා තියෙනවා. එහෙනම් M2 එකට 12 දාන්න. කෙසෙල් ගෙඩි 10ක් කනවා. work 2 එකට දාන්න 10. ගතවන කාලය තමයි දීලා නැත්තේ. ඒක තමයි අපෙන් අහන්නේ. හරි. ඒක හැම තියන්න. එතකොට මේකේ සමීකරණ විසඳන්න තමයි තියෙන්නේ. එතකොට මතක් කරනවා අපේ මේ වගේ කෙටිකම සහ රිවිෂන් ප්‍රශ්න ඇතුළත් IQ PDF ෆයිල් එක මිලදී ගන්න කියලා මතක් කරනවා. ප්‍රශ්න තියෙනවා 600කට ආසන්න ප්‍රමාණයක්. ඒකේ කෙටිකම ඒ වගේම රිවිෂන් ප්‍රශ්න සහ මොඩල් පේපර්ස් 5ක් අන්තර්ගත කරලා තියෙනවා. ඉතින් ඔයාලට ඒ වගේ ටයිම් එක ගොඩක් අඩු කරලා ප්‍රැක්ටිස් එක වැඩි කරලා ඔයාලට ඉතා සාර්ථකව IQ පේපර් එකට මුහුණ දෙන්න පුළුවන්. එතකොට අපිට කතා කරන්න 071 521 519 WhatsApp පණිවිඩයක් දෙන්න IQ PDF එක අවශ්‍ය නම් මෙන්න මේ නම්බරේට. හරි. ඒකත් මතක් කරනවා. දැන් අපි යමු දැන් මේක විසඳමු. මේක විසඳුවාට පස්සේ අපිට එනවා කාලය. හරි. එතකොට මේකේ 6ට 6 කපන්න වම් පැත්තේ සමීකරණේ 6ට 6 කපන්න. එතකොට සුළු කරද්දී ඉතුරු වෙනවා මේ පැත්තේ 6. දකුණු පැත්තේ ඉතුරු වෙනවා 12 ගුණ කිරීම t බෙදීම 10. මේකේ මේ යට තියෙන 10 ඉලක්කම බෙදීම 10ක් හින්දා වමට යද්දී ගුණ කිරීමක් වෙනවා. එතකොට 6 ගුණ කිරීම 10 සමානයි 12 ගුණ කිරීම t වෙනවා. එතකොට 10 වරක් 60යි. 60 සමානයි 12 ගුණ කිරීම t වෙනවා. එහෙනම් t එනවා 60 12න් බෙදුවට පස්සේ මිනිත්තු 5ක්. එහෙනම් අපේ පිළිතුර තමයි මිනිත්තු 5යි ගත වෙන්නේ.